ඉතින් ළමයි ඔයාලට කොහොමද? මගේ කලින් වීඩියෝ එක බලපු කට්ටිය නම් මේක දැක්කලා ඇති. ඒ වුණාට මට හිතුණා මේ තැන ගැන වෙනම මේ වීඩියෝ එක අරන් එන්න ඕනි කියලා. එහෙනම් වීඩියෝ ඉස්සරහට බලන්න. ඔයාලා ගොඩාක් අය දන්න තැනකට තමයි අපි මේ යන්නේ. මේ වීඩියෝ එක කලින් බලපුවා ඉන්නෝ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි කොහෙද කියලා බලමු. ඔයාලා මේ තැන දකින්නකොටම දන්නවා මේ කොහෙද කියලා. ඔව්. ඇල්ල බණ්ඩාරවෙල කුඹල්වල මහමෙවුනා භාවනා අසපු බෝධි පර්වත කඳ මුදුනේ ඉදි වෙලා තියෙන ශ්‍රී ඉන්දික සමන් සත්බුදු මහසෑය විහාරය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විහාරය 2024 අගෝස්තු මාසේ 13 වෙනිදා තමයි දෙව් මිනිසුන්ට වන්දනාමාන කිරීම පිණිස විවෘත කරලා තියෙන්නේ. ඉතින් බුදුරුව ලොව පහළවීම අතිශයින්ම කලාතුරකින් සිදුවන දෙයක්නේ. අපි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරලා තියෙනවා දීඝනිකායේ මහා ප්‍රධාන සූත්‍රයට අනුව ගෙවුණු කල්ප 100 ඇතුළත ලොවට පහළ වූයේ බුදුවරුන් වහන්සේලා 7 නමක් පමණි කියලා. ඒ තමයි විපස්සී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සිකී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, වෙස්සබූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, කකුසඳ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, කොණාගමන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ගෞතම භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ නාමයෙන් ඒ සත්බුදුරජාණන් වහන්සේලාට උපහාර පිණිස ඒ සත්බුදුරජාණන් වහන්සේලාට පූජාවන් පවත්වලා අපවන් පින්ඵල නෙලා ගනු පිණිස මේ උතුම් සරජනන් වහන්සේ අත්‍යලංකාරයෙන් සුභෝෂිත වූ විහාර මන්දිරයක් ඉදි කරන්නට යෙදিলা තියෙනවා. ඉතින් මේ මහසෑරජනන් වහන්සේ සහිත විහාර මන්දිරය ඉදිකිරීම සඳහා මූලික සංකල්පය හා සැලසුම් සකස් කොට අවවාද අනුශාසනා ලබා දෙමින් මඟ පෙන්වූ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මේ වෙනුවෙන් අප කැප වූ සියලු මහා සංඝරත්නයටත් මේ ගෞතම බුද්ධ සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. එමෙන්ම මේ සෑයේ සහ විහාර මන්දිරයේ ඉදිකිරීම සඳහා සතියක් පුරා පැවැත් වූ පින්කම් මාලාව සඳහාත් කාලයෙන් ධනයෙන් ශ්‍රමයෙන් දායක වුණු දෙස් විදෙස්හි වසන සියලුම සඳහවතුන්ටත් පින්වතුන්ටත් මේ ගෞතම බුද්ධ සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ මහානීය පින හේතු වාසනා වෙන්න ඕනේ. එහෙනම් ඔයාලත් මේ සෑම පිනක්ම අවබෝධ කරගෙන මේ සෑයත් වන්දනා කරගන්න. එහෙනම් මේ වීඩියෝ එක දිගටම බලන්නකෝ.
එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම thank you. අද මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ඔන්න අපි එතනටත් ගිහිල්ලා ඊට පස්සේ රෑට කෑමත් අරගෙන අපි යන්න හදන්නේ අද අපි ඉන්න තැනට. ඉතින් මේ තැන අපි හොයාගත්තේ මට මතක විදියට Google එකෙන්ද කොහෙද හරියට මතක නැහැ. ඇත්තටම ඒ තැන නම් ගොඩක් හොඳයි. ඉඩකඩ ගොඩක් තියෙනවා. රූම්ස් උනත් මේ හොඳයි. ඒ තැනට ඒ කියන්නේ මම ලොකුවට නම් වීඩියෝස් නැතුව ඇති. නම්බර් එකක් මොකක් හරි ඕන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මම නම්බර් එක දාන්නම්. අපි ඔන්න
ඊට පහුවෙන දවසේ උදේම අපි යන්න හදන්නේ ගෙදර. ඉතින් දවස් 3ක් දවස් 4ක ලොකු ට්‍රිප් එකකින් පස්සේ ගෙදර යනවා කියන ළමයි ඇත්තටම මාර දෙයක්. අර කොහේ ගියත් ගෙදර ඉන්නවා වගේ නැහැනේ. ඉතින් අපි ඕන ගෙදර යන්න තමයි පිටත් වෙන්න හදන්නේ. එහෙනම් අපි මට මතක විදිහට අපි යනින් ගමන් මහියංගනයේ පන්සල ගාව තියෙනව නේද ළමයි අලුතෙන් හැදුවේ ලස්සනට හිටි බුදු පිළිමයක් තියෙන දන. අන්න අපි එතනත් බලන්න ගියා. අපි ඊට කලින් උතන්ට එකපාරක් ගිහින් තියෙනවා. ඉතින් අපි එතනත් බලාගෙන එහෙනම් අපි ගෙදර යන්න පිටත් වෙමු. ඔයාලා හැමෝටම thank you මගේ වීඩියෝ එක බලනවට. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. සත්බුදු සෑය ගැන ඔයාලා මොකද හිතන්නේ? මට ඒ ගැන අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා එතනට ගිහිල්ලා තියෙනවද? ඒ දේ දැක්කහම ඔයාලගේ හිතට ළමයි මොකද දැනෙන්නේ? ඇත්තට මේ නිර්මාණය ඒක කොහොමද හැදුවේ කියලා හිතන අවස්ථාවකුත් තියෙනවා. ඉතින් එහෙනම් එතනට ගිහින් තියෙන කෙනෙකුත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ ගැන ඔයාලට මොකද්ද හිතෙන්නේ කියලාත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපේ ගමන අපි යන්න පටන් ගමුකෝ. හිතනවා මනාලියකින් නිවසේ පුර එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න මාගේ පැලේ අඳුර නසන්න හිතනවා මනාලියකින් නිවසේ පුර එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න උපන් රටෙන් අඟලක් නැත මගේ කියන්න මම අසරණයි කියතර මං ඔය ඉරහඳ දෙකටත් බැරි විය අඳුර නසන්න මම තරුවක්කද අහසේ පාවෙන ඔය ඉරහඳ දෙකටත් බැරි විය අඳුර නසන්න මම තරුවක්කද අහසේ පාවෙන. ඔන්න අපි එතනත් බලාගෙන ළමයි එතනට හරියටම ඒ කියන්නේ මහියංගනේ පන්සලේම කොටසක්ද නැත්නම් වෙනම තැනක්ද එතනට හරියටම ඒ කියන්නේ නමක් මොකක් හරි වෙනම නමක් මොකක් හරි තියනවාද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඔන්න දවල්ට කෑමත් අරගෙන අපේ ගමන ඉවර කරන්න තමයි හදන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩාක් thank you. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. කරලා මගේ channel එකට එකතු වෙන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඔන්න අපි එහෙනම් කාන්තලේ වැව හරහා ත්‍රිකුණාමලයට යන්න තමයි හදන්නේ. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම් ආයෙත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. තෙරුවන් සරණයි.